ශාන්ත උර්සුලා මුනිවරිය සඳහා යාඥාව. අහෝ තේජාන්විත ශාන්ත උර්සුලා මුනිවරියනි, ලෝකේ නිෂ්ඵල තේජස ත්‍යාගශීලීව අත්හැරීම සහ ඔබ ඔබේ දිව්‍ය කලත්‍රයාට දිවුරුම් දුන් විශ්වාසවන්තභාවයෙන් අසමත් වීම වෙනුවට පීඩා, වේදනාව, ලැජ්ජාව සහ අපකීර්තිය තෝරා ගැනීම නිසා දැන් උන්වහන්සේ විසින් ත්‍යාගශීලීව විපාක ලබා දී ඇති අතර සෑම පැත්තකින්ම ඔබට පූජාසන ඉදිකරන, ඔබගේ නාමයට ආයාචනා කරන සහ ඔබට ගෞරව කිරීමට නිරන්තරයෙන් තරඟ කරන උඩඟුකම සම්පූර්ණයෙන්ම අත්හැරීමට, ශුද්ධ වූ නිහතමානීකම ලබා ගැනීමට අපට සියලු කරුණාව ලබා දුන මැනව. එය සෑම ගුණධර්මයකම සහ මහිමයට සැබෑ මාර්ගයයි. එබැවින් මෙතැන් සිට අප කිසිවෙක් විශ්වාස නොකර දෙවියන් වහන්සේ තුල අපගේ සියලු ගෞරවය සොයමු. දෙවියන් වහන්සේ තුල අපි අපගේ සියලු විශ්වාසය තබමු. අප නොවටිනා ලෙස සලකමින් ඔබ තුලින් අප උන්වහන්සේගේ ඉල්ලා සිටින සියලු කරුණාවන්ට අපි සුදුසන් වෙමු. පියවරුන්ට මහිමය වේවා. සර්ව බලධාරී සහ සදාකාලික දෙවියනි, ඔබගේ යහපත්කමෙන් ඔබ කන්‍යා ප්‍රාණ පරිත්‍යාගීක ශාන්ත උර්සුලා සහ ඇගේ සහචරීන්ට ඔවුන්ගේ ඇදහිල්ලට සාක්ෂි වශයෙන් ඔවුන්ගේ ජීවිත පූජා කිරීමට ශක්තිය ලබා දෙමින් ඔවුන්ට පුදුමාකාර ත්‍යාග ලබා දුන් නිසා අපි ඔබව මහිමයට පත් කරන්නෙමු. ඔවුන්ගේ මැදිහත් වීම තුළින් අපගේ ඇදහිල්ල ස්ථිර කරන ලෙසත්, අපගේ බලාපොරොත්තුව ස්ථිර කරන ලෙසත්, අපගේ පුණ්‍ය කටයුතු උද්‍යෝගිමත් හා ඵලදායක කරන ලෙසත් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. පීඩාවේදී අපට සැනසීමද, අනතුරේදී ආරක්ෂාවද, වේදනාවේදී සහනයද, සෞඛ්‍ය සහ අපගේ යුතුයකම් ඉටු කිරීමට ශක්තිය ලබා දෙන්න. අපගේ ස්වර්ගීය අනුග්‍රහකයා ලෙස අපි ගරු කරන සහ ගුණධර්මයේ ආදර්ශයක් ලෙස උසස් කරන ඇයගේ මැදිහත් වීමෙන් ශක්තිමත් වී අපි ඔබට නිහතමානීව ඉදිරිපත් කරන මේ යාඥාව කරුණාවෙන් පිළිගන්න. එය එසේ වේවා. ආමේන්.